ඔන්න සුබ දවසක් වේවා සියලු දෙනාට. සිලෝන් ට්‍රේල්ස් අපේ මෙවර චාරිකාව කැලණි විහාරයයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව 8 වෙනි වසරේදී කැලණිය ප්‍රදේශයට වැඩම කළ බව සඳහන් වෙනවා. ඒ වගේම ලංකා ඉතිහාසයට අනුව බුදුන් වහන්සේ තෙවැනියට වැඩි පුදබිම විදිහට තමයි කැලණිය හඳුන්වන්නේ. නාග ගෝත්‍රිකයන් අතර පැවති මැණික් අසුනක් පිළිබඳ ආරවුලක් සමතයකට පත් කළ බවත් පසු කාලීනව ඒ මැණික් අසුන තැන්පත් කර චෛත්‍ය නිර්මාණය කර බවත් සඳහන් වෙනවා. මේ විදියට පඩිපෙළ නැගලා කැලණි විහාර පුදබිමට අපි ඇතුළු වුණා. කැලණි විහාර පුදබිම ආසන්නයේ කැලණි ගඟ හරිම ලස්සනට තියෙනවා. කැලණි විහාරයේ බිතුසිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ ලංකාවේ හිටපු ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වන සෝලියස් මෙන්ඩිස් මහතා. මේ විදියට අලංකාර චිත්‍ර ගොඩක් කැලණි විහාරය ඇතුලේ තියෙනවා. කැලණි විහාරයේ චෛත්‍ය ධාන්‍යාකාර හැඩයෙන් යුක්තයි. මේ විදිහට ඔන්න අපේ තවත් චාරිකාවක් අවසන් වෙනවා. ඔයගොල්ලෝ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දෙන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් සුබ දවසක් වේවා හැමෝටම.